අයිබෝන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ සියලුම දෙනා අපේ 32 වෙනි එපිසෝඩ් එකට. ඔබ දන්නවද ලංකාව කියලා කියන්නේ ලෝකේ කම්මැලිම ජාතීන්ගෙන් එකක්. එහෙම නැත්නම් ලෝකේ කම්මැලිම රටවල් වලින් එකක්. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඕනම රටක ආර්ථිකය ගත්තොත් එහෙම ඒ රටේ ආර්ථිකය රඳා පවතින්නේ පුරවැසියා විසින් ආර්ථිකයට ලබා දෙන දායකත්වය අනුව. පුරවැසියෝ වැඩි ප්‍රමාණයක් ආර්ථිකයට දායකත්වය ලබා දෙනවා නම් ඒ වගේ රටවල් ගොඩක් වෙලාවට දියුණුයි එහෙම නැත්නම් ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතිනවා. පුරවැසියන් අඩු වෙන්න යම් කිසි රටක ආර්ථිකයට දායකත්වය ලබා දෙන්නේ ඒ වගේ රටවල් ගොඩක් වෙලාවට ඔය දියුණු වෙමින් පවතින රටවල් එහෙම නැත්නම් නොදියුණු රටවල් ගණයට තමයි වැටෙන්නේ. මේක තමයි මේ වෙද්දි ලෝක සම්මතය. ලෝක බැංකුවේ දත්තවල හැටියට ලංකාව වැටෙන්නේ ඔය දෙවනි කාණ්ඩයට. ලෝක බැංකුවේ දත්තවල හැටියට ලංකාවේ පුරවැසියාගේ ආර්ථික කර්තව්‍ය සඳහා ලබා දෙන දායකත්වය ඉතාමත් අඩුයි. ඔබ විශ්වාස කරන එකක් නැහැ ලංකාවේ වැඩ කරන්න පුළුවන් ජනගහණයෙන් 50%ටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි ආර්ථික එන්ජිම කරකවන්න තමන්ගේ දායකත්වය මේ වෙද්දි ලබා දීලා තියෙන්නේ. මේක අති විශාල නිද්‍රෝපගත වැඩිය කවුරුත් කතා කරන්නේ නැති ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ලංකාවේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න ලොකු බාධාවක්. මොන ආණ්ඩුව ආවත් මේ ප්‍රශ්නේ විසඳන්නේ නැතුව මොන සෙල්ලම් දාලවත් ලංකාවේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න බැහැ. ඒ හේතුව නිසා අපි හිතුවා මේ ගැන කතා කරන්න ඕන කියලා. මම මෙහෙම සාකච්ඡාව පටන් ගන්නවා. සාමාන්‍යයෙන් ILO එකේ හැටියට එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ලේබර් ඕගනයිසේෂන් එකේ ස්ටෑන්ඩඩ් එකේ හැටියට ඕනම රටක අවුරුදු 15කට වඩා වැඩි ඕනම පුරවැසියෙකුට අයිතිවාසිකමක් තියෙනවා ආර්ථික කර්තව්‍යයට දායකත්වයක් දක්වන්න එහෙම නැත්නම් සරලවම රස්සාවක් කරන්න. ඔබ අහලා ඇතිනේ ඔය එංගලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල අවුරුදු 15 පිරිච්ච ගමන් ළමයි මොකද කරන්නේ? KFC වල, සුපර් මාකට් වල, මැක්ඩොනල්ඩ්ස් වල වැඩ කරන්න යනවා කියන කාරණාව. ලංකාවේ එහෙම සංස්කෘතියක් ඇත්තටම නැහැ. හැබැයි ඇත්තටම නීතියෙන් අවසර තියෙනවා ලංකාවෙත් අවුරුදු 16ට වඩා ඔබට වැඩි නම් ආර්ථික කර්තව්‍ය සඳහා දායකත්වයක් ලබා දෙන්න. ඔබට ඕන නම් ගිහිලා සුපර් මාකට් එකක වැඩ කරලා යම්කිසි වේතනයක් ලබන්න. එහෙම නැත්නම් පඩියක් අරගන්න නීතියෙන් අවසර තියෙනවා. ලංකාවේ 2023 දෙසැම්බර් වෙද්දී අවුරුදු 15ට වඩා වැඩි ජනගහනය ඉඳලා තියෙනවා මිලියන 17.3ක්. එහෙම නැත්නම් ලක්ෂ 173ක්. මේ ලක්ෂ 173න් ඔබ දන්නවද රස්සාවක් කරලා ආර්ථික කර්තව්‍ය සඳහා දායකත්වයක් ලබා දීලා තියෙන්නේ මිලියන 8ක ජනගහනයක් විතරයි. එහෙම නැත්නම් ලක්ෂ 80ක ජනගහනයක් විතරයි. මේක ප්‍රතිශතයක් විදියට ගත්තොත් එහෙම 46යි තමන්ගේ දායකත්වය ලබා දීලා තියෙන්නේ ආර්ථික කර්තව්‍ය සඳහා. 54%ක්ම තමන්ගේ දායකත්වය ආර්ථික කර්තව්‍ය සඳහා ලබා දීලා නැහැ. මේක ව්‍යසනයක් නෙවෙයිද? මේක ව්‍යසනයක්ද නැද්ද කියලා බලන්න මේ ප්‍රතිශත අනිත් රටවල් එක්ක සංසන්දනය කරලා බලන්න. මේක හොඳද නැද්ද කියලා බලන්න අපි රටවල් ಜಾති තුනක් දිහා බලමු. පළවෙනියටම අපි බලමු ශීඝ්‍රයෙන් දියුණු වෙන නැගෙනහිර ආසියාතික රටවල් දිහා. මුලින්ම චීනය. චීනයේ අවුරුදු 15ට වඩා වැඩි ජනගහනයෙන් 66ක් ආර්ථික කාර්ය සඳහා දායකත්වය ලබා දෙනවා. මැලේසියාව ගත්තොත් එහෙම ඒ 66ක් තමන්ගේ දායකත්වය ලබා දෙනවා ආර්ථික එන්ජිම කරකවන්න. තායිලන්තය ගත්තොත් එහෙම මේ අගය 67ක්. ඉන්දුනීසියාව ගත්තත් මේ අගය 67ක්. වියට්නාමය කියලා කියන්නේ නැගෙනහිර ආසියාවේ මේ වෙද්දි ශීඝ්‍රයෙන්ම දියුණු වෙමින් පවතින රට. මේ රට ඉතාමත් වේගෙන් ඉස්සරහට යනවා. ඔබ විශ්වාස කරනවද අවුරුදු 15ට වඩා වැඩි ජනගහනයෙන් 74ක් වියට්නාමයේ ආර්ථික එන්ජිම කරකවන්න ආර්ථික කර්තව්‍ය සඳහා තමන්ගේ දායකත්වය ලබා දෙනවා. ලංකාවේ කීයද? 146යි. එතකොට නැගෙනහිර ආසියාවත් එක්ක සංසන්දනය කරලා බලද්දී ලංකාවේ ප්‍රතිශතය ඉතාමත් අඩු වගයක් කියලා ඔබට තේරෙන්න ඕන. දෙවැනියට අපි අවධානය යොමු කරන්නේ මේ අලුතෙන්ම ශීඝ්‍රයෙන් දියුණු වෙන්න පටන් ගත්ත රටවල් කීපයක් දිහාවට. ඒ තමයි නැගෙනහිර යුරෝපයේ රටවල්. 1988-89 කාලේ සෝවියට් යුනියන් එක බිඳ වැටීමත් එක්ක මේ ලැත්වියා, ලිතුවේනියා, පෝලන්ඩ්, චෙකියා වගේ රටවල් ශීඝ්‍රයෙන් දියුණු වෙන්න පටන් ගත්තා. අපි අන්නේ රටවල් කීපයක් දිහා බලමු. ඔවුන්ගේ ආර්ථික කර්තව්‍ය සඳහා ජනතාව දක්වන දායකත්වය කොහොමද කියලා අවබෝධයක් ලබා ගන්න. අපි මුලින්ම හැරෙමු බල්ගේරියාව දිහාට. බල්ගේරියාව කියලා කියන්නේ මේ වෙද්දි ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින රටක්. බල්ගේරියාවේ ජනතාවගෙන් 57ක් ඒ රටේ ආර්ථික කර්තව්‍ය සඳහා දායකත්වය ලබා දෙනවා. පෝලන්තයේ මේ අගය 59ක්. චෙකියාව ගත්තොත් එහෙම මේ අගය 60ක්.
හංගේරියාවේ මේ අගේ 61%. ලිතුවේනියාව සහ ලැත්වියාව ගත්තත් එහෙම මේ අගේ 61% සහ 63 වගේ අගයන් වල තමයි මේ වෙද්දි තියෙන්නේ. අපි අවධානය යොමු කරන තුන්වෙනි රටවල් කාණ්ඩය තමයි මේ දැනටම දියුණු වෙලා තියෙන රටවල්. ඒකෙන් අපි අවධානය යොමු කරන පළවෙනි රට තමයි ඇමරිකාව. ඇමරිකාවේ ප්‍රතිශතයක් විදියට ජනතාවගෙන් 62%ක් තමන්ගේ දායකත්වය ලබා දෙනවා ආර්ථික කර්තව්‍ය සඳහා. එංගලන්තේ මේ අගේ 62%ක්. ජපානයේ 63%යි. නෝර්වේ රාජ්‍යයේ මේ අගේ 65%යි. ස්විට්සර්ලන්තේ 67%යි. එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය ගත්තොත් එහෙම මේ අගේ 77%යි. ඒ කියන්නේ වියට්නාමයටත් වඩා වැඩි. එතකොට ඔබ කල්පනා කරලා බලන්න අපි මේ කතා කරපු රටවල් ಜಾති තුනටම වඩා සෑහෙන්න පල්ලෙහා මට්ටමක තමයි මේ වෙද්දි ලංකාවේ ඉන්නේ. ලංකාවේ වැඩ කරන්න පුළුවන් පුරවැසියන්ගෙන් 46%ක් විතරයි ආර්ථික කර්තව්‍ය සඳහා තමන්ගේ දායකත්වය දක්වන්නේ. අපි අඩුම වශයෙන් නැගෙනහිර යුරෝපයේ රටවල් මට්ටමටවත් එන්න ඕන. ඒ කියන්නේ අපේ මේ 46 කියන අගය අඩුම ගානේ 60%ටවත් උස්සන්න වැඩපිළිවෙලක් අපි සතුව තියෙන්න ඕන. 60%ක් කියන්නේ කොච්චරද? වැඩ කරන්න පුළුවන් ජනගහනය 173යි. ඒකෙන් 60%ක් කියලා කියන්නේ 1,04,00,000ක් විතර. දැන් කොච්චර ප්‍රමාණයක් වැඩ කරනවද? දැන් වැඩ කරන ප්‍රමාණය 80,000යි. එතකොට කොච්චරද වෙනස? 1,04,00,000 අඩු කිරීම 80,000. ඒ කියන්නේ තවත් 24,000ක් දෙනා ආර්ථික කටයුතු සඳහා සම්බන්ධ වෙන්න ඕන. රස්සා කරන්න පටන් ගන්න ඕන. ඒ සඳහා තවත් රස්සා 24,000ක් හැදෙන්න ඕන. ඒ රස්සා හදන වගකීම තියෙන්නේ කා සතුවද? ඒ වගකීම ඇත්තටම තියෙන්නේ රජය සතුව. NPP ආණ්ඩුව සතුව තමයි මේ වෙද්දි ඒ වගකීම තියෙන්නේ. NPP ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙන්න ඕන ඊළඟ අවුරුදු 10 ඇතුළත රැකියා අවස්ථා අවම වශයෙන් 24,000ක් හදලා ඒක රැකියා වෙළඳපොළට දාන්න. එහෙම නැති වුණොත් අපි කොච්චර දේවල් කතා කරත් වැඩක් නැහැ. සාමාන්‍යයෙන් ලංකාවේ පුරවැසියෙක්ගෙන් ඇහුවොත් එහෙම මොකක්ද ඇත්තටම ආණ්ඩුවේ වගකීම කියලා ගොඩක් වෙලාවට පැහැදිලි උත්තරයක් දෙන්න බෑ. දැන් බටහිර රටවල් ගත්තොත් ඒ වගේම ලෝකේ ශීඝ්‍රයෙන්ම දියුණු වෙන රටවල් ගත්තොත් එහෙම ආණ්ඩුව වලින් කරන ප්‍රධානම දේ තමයි රැකියා නිර්මාණය කිරීම. රැකියා නිර්මාණය කිරීම තමයි ආණ්ඩුවකට පැවරෙන ප්‍රධානම වගකීම. ඕගොල්ලෝ හිතලා බලන්න ලංකාවේ පුරවැසියෝ සියලුම දෙනාට හොඳ පඩියක් ලැබෙන රස්සාවක් තිබ්බොත් එහෙම ආණ්ඩුවට මේ තියෙන ප්‍රශ්න වලින් 90%ක් 95%ක්ම ඉවරයි. ලංකාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ගොඩ දෙනෙකුට රස්සාවක් නැහැ. ගොඩ දෙනෙකුට රස්සාවක් නැති වුණාම මොකද වෙන්නේ? මිනිස්සු අතේ සල්ලි නැහැ. රස්සා හම්බුනොත් තමයි මිනිස්සුන්ගේ අතට සල්ලි එන්නේ. මිනිස්සුන්ට රස්සා තිබ්බොත් තමයි ආණ්ඩුවට උනත් වැඩිපුර ආදායමක් ලැබෙන්නේ. ඇයි හේතුව? මිනිස්සු බඩු ගන්නකොට මිනිස්සු වැට් ගෙවයි. මිනිස්සු පඩි ගන්නකොට මිනිස්සු pay tax ගෙවයි. මිනිස්සුන්ගේ අතට වැඩිපුර සල්ලි එන්නේ කොහොමද? රස්සා හම්බෙනකොට. ඇත්තටම ගත්තොත් එහෙම ලංකාවේ බොහෝ දෙනෙක් අදටත් දන්නේ නැහැ ආණ්ඩුවක ප්‍රධානම වගකීම තමයි රස්සා දෙන එක කියලා. ඔබ මෙන්න මේ උදාහරණ කීපය බලන්න. මේ ඇත්තටම එංගලන්තේ අලුත් ගවර්න්මන්ට් එක 2024 පත් වෙච්ච ගමන් පොරොන්දු වෙච්ච දේ. ඔවුන් පොරොන්දු වෙලා තියෙනවා ඊළඟ අවුරුදු 5 ඇතුළත එංගලන්තය ඇතුලේ අලුතෙන් රස්සා 6,50,000ක් හදන්න. මේකෙන් අති බහුතරයක් 90%කට වඩා ඔවුන් පොරොන්දු වෙන්නේ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා නිර්මාණය කරන්න. චීනය ගත්තොත් එහෙම චීනය බලාපොරොත්තු වෙනවා 2025 අවුරුද්දේ මිලියන 12ක් අලුත් රස්සා හදන්න 95%කට වඩා මේ හදන්න බලාපොරොත්තු වෙන රස්සා හැදෙන්නේ පෞද්ගලික අංශේ. සිංගප්පූරුව ගත්තොත් එහෙම ඔබට මේ පින්තූරේ පේන විදියට ඕන් ස්ට්‍රැටජි එකක් හදලා තියෙනවා. තවත් සර්විස් සෙක්ටර් එකේ රැකියා අවස්ථා ලක්ෂයක් හදන්න 2030 වෙද්දී. ඒ වගේම තමයි දකුණු කොරියාව ගත්තොත් එහෙම 2023 අවුරුද්දේ රට ඇතුලේ රැකියා අවස්ථා 3,27,000ක් හදලා තියෙනවා. මේකෙන් 95%කට වැඩි රැකියා අවස්ථා හැදිලා තියෙන්නේ පෞද්ගලික අංශේ. එතකොට ඔබට පේනවා නේද මේ ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින රටවල් සහ දැනටමත් දියුණු වෙලා තියෙන රටවල් වල ගොඩක් වෙලාවට ආණ්ඩුවල තියෙන ප්‍රධානම වගකීම තමයි සියලුම පුරවැසියන්ට රැකියා අවස්ථා ලබා දීම. ඔවුන් බලන්නේ පුළුවන් තරම් පුරවැසියන්ට රැකියා අවස්ථා ලබා දීලා ආර්ථික කටයුතු වලට සම්බන්ධ කරගෙන ඒ මාර්ගෙන් බදු උපය ගන්න. නමුත් ලංකාවේ මිනිස්සු දන්නෙත් නැහැ ආණ්ඩුවේ ප්‍රධානම වගකීම මොකක්ද කියලා. ඔබේ දැන ගැනීම සඳහා මේ කියන්නේ NPP ආණ්ඩුවේ ප්‍රධානම වගකීම
වැඩියෙන් රස්සා හදලා වැඩියෙන් මිනිස්සු ලංකාවේ ආර්ථිකය දුවන්න සම්බන්ධ කරගන්න එක තමයි ආණ්ඩුවේ ප්‍රධානම වගකීම. මීට අමතරව තවත් ට්‍රෙන්ඩ්ස් දෙකක් සම්බන්ධව කාරණා දෙකක් සම්බන්ධව ඉතාමත් වැදගත් කාරණා දෙකක් සම්බන්ධව ඔබත් එක්ක කතා කරන්න ඕන. මම ඔබට කිව්වනේ ලංකාවේ ආර්ථික කර්තව්‍ය සඳහා දායකත්වය ලබා දෙන්න පුරුවන් පිරිස ලක්ෂ 173ක්. ඒ කියන්නේ මිලියන 17.3ක්. මේ පිරිසෙන් ලක්ෂ 80යි රස්සා කරන්නේ. ලක්ෂ 93ක් රස්සා කරන්නේ නැහැ. ඔබ විශ්වාස කරනවද මේ ලක්ෂ 93න් ලක්ෂ 66ක්ම කාන්තාවෝ. ඒ කියන්නේ රැකියා නොකරන, රස්සා නොකරන, එහෙම නැත්නම් ආර්ථික කර්තව්‍ය සඳහා තමන්ගේ දායකත්වය ලබා දෙන්නේ නැති පිරිසෙන් 71%ක්ම කාන්තාවෝ. අද අගමැතිතුමිය කාන්තාවක්. මේ ප්‍රශ්නය ගැන අනිවාර්යයෙන්ම එතුමිය අවධානය යොමු කළ යුතුයි. මේ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම විසඳෙන්න ඕන ප්‍රශ්නයක්. ලංකාව දියුණු වෙන්න නම් ලක්ෂ 27යි ඉන්නේ පිරිමි. ප්‍රතිශතයක් විදියට ඒක 29ක් විතර. ඊළඟට තවත් වැදගත්ම කාරණාවක් තියෙනවා. 2004 අවුරුද්දේ දෙසැම්බර් වෙද්දී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවකයෝ ඉඳලා තියෙනවා 34,30,000ක්. 2023 අවුරුද්දේ අවසාන වෙද්දී, ඒ කියන්නේ දෙසැම්බර් වෙද්දී ලංකාවේ පෞද්ගලික අංශයේ සේවකයෝ ඉඳලා තියෙන්නේ 35,60,000යි. ඒ කියන්නේ අවුරුදු 20කටම පෞද්ගලික අංශයේ අලුත් රැකියා අවස්ථා නිර්මාණය කරලා තියෙන්නේ 1,30,000යි. අවුරුදු 20කට 1,30,000යි. චීනයේ අවුරුද්දකට පෞද්ගලික අංශයේ රැකියා හදන්න බලාපොරොත්තු වෙනවා මිලියන 10කට වඩා. දකුණු කොරියාව 2023 අවුරුද්දේ විතරක් පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා හදලා තියෙනවා ලක්ෂ 3කට වඩා. එංගලන්තයේ අවුරුදු 5කට පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා හදන්න බලාපොරොත්තු වෙනවා ලක්ෂ 5කට වඩා. ලංකාව අවුරුදු 20කටම පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා හදලා තියෙන කීයද? 1,30,000යි. එතකොට අපිට අහන්න තියෙන ප්‍රශ්නේ 2004 ඉඳන් 2023 වෙනකන් හිටපු ආණ්ඩු තමන්ගේ කාර්යභාරය කරලාද නැද්ද කියන කාරණාව සම්බන්ධව. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධය ඉවර කරා. එතකොට එතුමට අපිට ඇත්තටම ඇඟිල්ලක් දික් කරන්න අමාරුයි, විශේෂයෙන්ම පළවෙනි දුර කාලේ. නමුත් ඊට පස්සේ පැවති ආණ්ඩු මේ රැකියා නිර්මාණය කිරීම සඳහා, රැකියා ජනනය කිරීම සඳහා මොකද කරේ? ඒක ඇත්තටම ප්‍රශ්නාර්ථයක් නේද? අවුරුදු 20කට පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා 1,30,000ක් හදනවා කියලා කියන්නේ ලංකාව වගේ රටක ඒක unacceptable. අපිට කියන්න තියෙන්නේ මේ අවුරුදු 20 හිටපු රජයන් තමන්ගේ ජොබ් එක හරියට කළා නෑ. NPP ආණ්ඩුව මං හිතන්නේ හොඳ ආරම්භයක් ගත්තා. සයිනොපෙක් ආයෝජනය ලංකාවට එනවා. මේ හරහා විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් බිහි වෙයි කියලා අපි හිතනවා. ඒ වගේම තමයි අප්‍රේල් 4 වෙනිදා මෝදි අගමැතිතුමා ලංකාවට එනවා. මම දන්න තරමට සෝලර් පවර් ප්ලාන්ට් එකක් හදන්න පටන් ගන්න මුල්ගල් තියන්න තමයි එතුමා ලංකාවට එන්නේ. මීට අමතරව ලංකාවට තවත් ආයෝජන විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. මොකද හේතුව මම අර කලින් කිව්වා වගේ දැනට ආර්ථිකයට දායකත්වය ලබා දෙන්න පුළුවන් ජනගහනයෙන් 46%යි ආර්ථිකයට තමන්ගේ දායකත්වය ලබා දෙන්නේ. අපි මුලින්ම අඩුම ගානේ නැගෙනහිර යුරෝපයේ තත්ත්වයටවත් යන්න ඕන. ඒ කියන්නේ මේ 46 කියන එක 60%ක්වත් කරන්න ඕන. 60%ක් කරන්න නම් තවත් job opportunities ලක්ෂ 24ක් ලංකාව ඇතුලේ හදන්න ඕන. කොහොමද මේක හදන්න වෙන්නේ? මේක හදන්න වෙන්නේ ආයෝජන මාර්ගයෙන්ම පමණයි. මේ ලක්ෂ 24න් 90%ක්වත් පෞද්ගලික අංශයේ රැකියාවන් වෙන්න ඕන. ඒකට ආණ්ඩුව තවත් ආයෝජන ගේන්න ඕන. ඉන්දියන් ආයෝජන ගේන්න, චීන ආයෝජන ගේන්න, යුරෝපීය ආයෝජන, ජපාන ආයෝජන, ඇමරිකානු ආයෝජන ගේන්න. තානාපති සේවයේ ඉන්නේ මේකට. තානාපති සේවයේ විශාල කාර්යභාරයක් කරන්න ඕන. ලංකාවේ මේ 46 කියන අගය 60 කරන්න නම් මේක කරන්නම ඕන. මේක නොකරොත් ඔය ආණ්ඩුව කරන මොන වැඩේ කරත් ලංකාව දියුණු කරන්න හම්බෙන්නේ නැහැ. ලංකාවේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න හම්බෙන්නේ නැත. මම හිතනවා මේ කාරණාව සම්බන්ධව ඔබට පැහැදිලි ඇති කියලා. මේ ගැන තමයි අද අපිට ඔබට කියන්න ඕන උනේ. මේක ඊටාම වැදගත් කාරණාවක්. මම හිතනවා මේ කාරණාව සම්බන්ධව ඔබට තේරෙනවා කියලා. ඔබ මොකද හිතන්නේ අද සාකච්ඡාව සම්බන්ධව? කමෙන්ට් එකක් දාන්න. මේ ගැන ඔබත් හොයලා බලන්න. ඉතින් බොහොම ස්තුතියි අද සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වුණාට. මතක තියාගන්න. ලංකාව කියන්නේ ලෝකේ තියෙන කම්මැලිම රටක්. NPP ආණ්ඩුව මාරු වෙච්ච පළියට මේ රට දියුණු කරන්න බෑ. අඩුම ගානේ
මේ 46 කියන එක 60%ටවත් ඉසුවේ නැත්තම් ඒ සඳහා අලුතෙන් රැකියා අවස්ථා ලක්ෂ 24ක් ලංකාව ඇතුලේ හැදෙන්න ඕන. මේ ලක්ෂ 24න් වැඩි ප්‍රමාණයක් 95%ටත් වඩා වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම පෞද්ගලික අංශයේ රැකියා විය යුතුයි. ඒ සඳහා වැඩියෙන් ලංකාවට ආයෝජන එන්න ඕන. ඒ සඳහා ආණ්ඩුවට අපි බල කරමු. වැඩිපුර ආයෝජන ගෙන්න ගන්න කියලා බල කරමු. ඒ වගේම ඒ සඳහා සහයෝගයක් දෙමු. ඉතින් බොහොමත්ම ස්තුතියි අද එපිසෝඩ් එකත් එක්ක එකතු වුණාට. ඒ වගේම අමතක කරන්න එපා වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔබ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා කියන ඉල්ලීම ඔබෙන් කරන්න කැමතියි. එහෙනම් මේ වගේම හරවත් සාකච්ඡාවකින් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් අද අපි ඔබෙන් සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි.